හදිසියම කෝල් එකක් ආවා අඳුරන කට්ටියකින් පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ ගමනක් යන්න ඒගොල්ලොත් එක්ක ගිහින් බලමු කොහෙද වෙන්නේ කියලා. යාළුවෝ ටිකත් හම්බුණා. හම්බෙනවා කියප එකත් හම්බුණා. ඔන්න ඉන්නවා. මේ ඉන්නේ. මේ දෙන්නම හරි චූටි මගේ ක්ලාස් එනකොට. චූටි බට්ටියේ. දැන් අක්කටත් වැඩි උසයි. ඔය ඉන්නේ. අම්මෝ කවුද අක්කා කවුද නංගි කියලා ඔයගොල්ලෝ හොයාගන්න. මම කියන්නේ. ඇතුළට යන්න තියෙනවා. ගිහින් බලමු. මොකද්ද කියලා? තව ටිකෙන් බෙල්ලක් කැඩෙනවා. එක්කෙනෙක් එක්කන් යනවා. කොහෙ යනවද මන්ද? ගිහින් බලමු. කොහෙද කියලා. ආවා. වාඩි වුණා. දැන් ඉතින් වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. සින්දු කියන ප්‍රේමණීය නරිය ප්‍රේමවන්තී ඒක ඉවර වෙන්න වෙලා යනවා. බෑ ඉන්න බෑ හින්දා මං ගෙදර යනවා. ඉඳලා හිටලා සාහිත්‍ය වැඩසටහන් රස විඳින්නත් ඕනේ. බයික් එකේ උනාට එළිය තියලා යන්න බෑ. මං ළඟ ගෙදරක දැම්මේ. මේ බයික් එක ගන්න යන ගම. මොකද ඒක එළිය තියලා සාහිත්‍ය රස විඳලා යනකොට සමහරට බයික් එක නැති වෙන්න ඉඩ තියෙනවා. එසේනම් ඒ ගමනත් එසේ කෙලවර විය. මා මෙසේ ගෙදර බලා පිටත් විය.